ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද high vibration එකක් තුළ ජීවත් වෙන්නේ කියන එක. කෙනෙක්ට හිතුණොත් ඇයි අපි ඉහළම vibration එකක ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒකට හේතුව වෙන්නේ ඔයාගේ vibration එක තමයි ඔයාට පිටතින් attract වෙන හැම දෙයකටම හේතු වෙන්නේ. ඉතින් ඔයාගේ vibration එක ඉහළම තැනක තියාගෙන ජීවත් වෙනවා කියන්නේම ඔයාට ඔයා කැමති දේවල් හොඳ දේවල් attract කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ vibrations ඉහළම මට්ටමක තියනවා කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ එනර්ජි එක ප්‍රොටෙක්ට් කරගන්න. ඒ කියන්නේ අපි ගොඩාක් ආශ්‍රය කරන මිනිස්සු unconscious වෙන්න පුළුවන්. ඉතින් unconscious මිනිස්සුත් එක්ක අපි හැසිරෙද්දී අපේ එනර්ජි එක drain වෙනවා. ඉතින් ඒකටත් හොඳම විසඳුමක් තමයි ඔයාගේ vibration. මේ ඕරා එක ශක්තිමත් කරන් ජීවත් වෙන එක. high vibration එකක ජීවත් වෙන්න අපිට ගොඩාක් දේවල් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේකෙන් වැදගත් කීපයක් ගොඩාක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ නැති වැදගත් කරුණු කීපයක් ඔයාලත් එක්ක කතා කරන්න. මේ දේවල් මම මගේ ජීවිතේට අත්හදා බලලා තියෙනවා සහ මම මේ දේවල් කරගෙන යනවා. ඉතින් ඒක නිසායි මම මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මෙඩිටේෂන් ඔයාට පුළුවන් භාවනා කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔයාට ගොඩ වෙලාවක් ඉඳගෙන භාවනා කරන්න අපහසු වෙයි නම් ප්‍රශ්නයක් නෑ. ඔයාට කම්ෆර්ටබල් වෙලාවක් අරගෙන භාවනා කරන්න. සාමාන්‍යයෙන් නැගිටපු ගමන් භාවනාවකට යනවා නම් ඒක ගොඩාක් වටිනවා. මොකද දවස ආරම්භයේදී ඒ දේ කරන එක හරිම වැදගත්. අපි දවස තුල කරන කියන දෙයට හිත තියාගන්න එක මේ මොහොතේ හිත තියාගන්න එකත් භාවනාවක් තමයි. ඉතින් එතනට එන්න කෙනෙක්ට එකපාරට අමාරු නම් එයාට පුළුවන් මුලින් හිත භාවනාවකට යොමු කරලා ඒකෙන් පටන් ගන්න. affirmations ඉතින් affirmations භාවිතා කරන්න පුළුවන් ඔයාට self love improve කරගන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ හිතේ මනසේ තියෙන යම්කිසි අයහපත් energies තියෙනවා නම් ඒ දේවල් release කරන්න. ඒකෙන් ඔයාට ලොකු උදව්වක් වෙනවා ඔයාගේ vibrations උඩට ගෙනියන්න. less thinking ඉතින් අඩුවෙන් හිතන්න. ඒ කියන්නේ අඩුවෙන් හිතන්න කියන්නේ හිතන්න අවශ්‍ය නැහැ. හිතන තරම අඩු වෙන තරමට ඔයා හිතන්නෙම නැති තරමට ඔයාට ඇත්තටම පොසිටිව් වේ. කියන්නේ අපි ඒක පොසිටිව් කියන්නෙත් නැහැ නෙගටිව් කියන්නෙත් නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ ভাইබ්‍රේෂන්ස් ඉහළ මට්ටමක තියාගන්න. ඒකට හේතුව මනස නිතරම කැමති ස්ටෝරීස් ක්‍රියේට් කරන්න. ඉතින් ඔයා නෙගටිව් හරි පොසිටිව් හරි මනසේ ඉඳලා ගොඩාක් සිතුවිලි හිතනවා නම් ඔයා දවස් 30ම කල්පනා කර කර ඕවර්තින්ක් කරනවා නම් ඇත්තටම ඔයාට මේ මොහොත තුලට එන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඉතින් අපි කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ මොහොතේ හිත ගෙනල්ලා ඒක භාවනා යෝගීව ඔයා කරන වැඩේ ඔයාට කරගෙන යන්න පුළුවන්. අමුතුවෙන් භාවනා කරන්න ඕන වෙන්නේත් නෑ. එතකොට ඒක නිසා ඔයා කරන්න පුළුවන් හොඳම දේ අඩුවෙන් හිතන්න. ඒ කරන දෙයත් එක්ක හිතන එක අඩු කරලා වැඩ කරගෙන යන්න. questioning ඉතින් ඇයි මේ questioning හොඳයි කියන්නේ? සාමාන්‍ය හිතන්න ඔයා කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරනවා නම් ඇත්තටම ඔයාගේ ভাইබ්‍රේෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දවස තුල කරන දේවල්, ඔයා බලන දේවල්, ඔයා ෆිල්ම් එකක් බලනවා වෙන්න පුළුවන්, ඔයා අහන සින්දු වෙන්න පුළුවන්, ඔයා ආශ්‍රය කරන මිනිස්සු වෙන්න පුළුවන්, ඔයා කියවන පොත් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකින් ඔයාගේ ভাইබ්‍රේෂන්ස් කොහොමද වෙනස් වෙන්නේ කියන එක තීරණය වෙනවා. ඉතින් ඇත්තටම ඒක නිසා බලන්න ඕනේ ඔයා දවස තුල දැන් මේ මොහොතේ ඔයා ෆිල්ම් එකක් බලන්න යනවා නම් මේ දේ බලන්න සුදුසුද? මේකෙන් මොකද්ද වෙන්නේ? එතකොට ඔයා සින්දුවක් අහනවා නම් ඒක low vibration වල තියෙන සින්දුවක් නම් ඒකෙන් වෙන්නේ මොකද්ද? ඔයාගේ vibrations ඒ මට්ටමට එනවද? ඒකෙන් ඔයාට බලපෑමක් වෙනවද? අර ඒ වගේ ඔයා කරන හැමදේම ප්‍රශ්නකින් පටන් අරන් ඔයා ඒකට සුදුසු දේ ඔයාට සුදුසු දේ තෝරගන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ভাইබ්‍රේෂන්ස් ඉහළම මට්ටමක තියාගෙන ජීවත් වෙන්න. ඇත්තටම අපි සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙනකොට අපිට ගොඩක් දේවල් එක්ක යන්න වෙනවා. ඉතින් එතකොට අපිට සමාජෙත් එක්ක ඉන්න වෙනවා. එතකොට අපිට නුසුදුසු දේවල් ගොඩක් වෙලාවට එන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් වලින් අපේ මනස ආරක්ෂා කරගන්න අපිට ඇත්තටම බවුන්ඩරිස් තියෙන්න ඕනේ. ඉතින් එතකොට අපිට පුළුවන් අපේ කිසිම වෙනසක් නොකර. ඒ කියන්නේ අපි දවස තුල කරන දේවල් තෝරා ගැනීමකින් කරනවා නම් අපේ ভাইබ්‍රේෂන්ස් ඉහළ මට්ටමක තියාගෙන වැඩ කටයුතු කරගෙන යන්න අපිට පුළුවන් වෙනවා. detaching
ඩිටැච් වෙන එකේ තියෙන වැදගත්කම තමයි ඔයා හිතන්න දැන් ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයා හිතන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඔයාට යොමු කරනවා. එතකොට ඔයා ඇත්තටම ඩිටැච් වෙලා නැත්නම් ඔයා වෙන්නේ ඒ කෙනත් එක්ක එයාගේ ভাইබ්‍රේෂන්ස් තුලට යන එක. ඒ කියන්නේ දුකක් හිතන දෙයක් නම් ඔයාට අහන්න පුළුවන් වෙන්න ඕනේ ඩිටැච් වෙලා. ඉතින් එතකොට ඔයාගේ සාමය කියන එක නැති වෙන්නේ නැහැ. ඔයාට ඒක පවත්වාගෙන යන ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා ඒ කෙනාගේ දුකට අහුම්කම් දෙන්න. එතකොට කොන්ෂස්ලි ඔයාට තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපිට දේවල් ඇට්‍රැක්ට් වෙන විදිහ. ඒ කියන්නේ ඔයාලා අහලා ඇති අපි ඩිටැච් වුණාම තමයි අපිට අවශ්‍ය දේවල් අපේ ভাইබ්‍රේෂන් එකට මැච් වෙන දේවල් ඇට්‍රැක්ට් වෙන්නේ විශ්වයෙන්. එතකොට මේ ඇටන් එක කියන එක ඇත්තටම ඩිටැච් වෙලා ඉන්න අයට ගොඩාක් හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ යාලා හිතන දේ යාලා හිතලා ඒ වෙලාවට විෂුවලයිස් කරා ඒක ඇතෑරියාම ඒක ඩිටැච් වුණා මේ අවුට්කම් එකත් එක්ක. එයාට ඒ කියන දේවල් එයා හිතන දේවල් එයා විෂුවලයිස් කරන දේවල් ඇත්තටම එයා බවට පත් වෙනවා. එතකොට ඒ දේ ඇට්‍රැක්ට් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මගේ ආසම කෝට් එකක් තියෙනවා The soul usually knows what to do to heal itself. The challenge is to silence the mind. ඉතින් මේක තමයි ඇත්තටම අපිට කරන්න තියෙන ලොකුම challenge එක. ඒ කියන්නේ soul එක දන්නවා මොකද්ද soul එක දන්නවා already මොනවද කරන්න ඕනේ කියන එක. ඉතින් අපිට කරන්න තියෙන එකම challenge එක තමයි අපේ මනස පාලනය කරගන්න එක.